හිරුකමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඇත්තටම දිනෙත්මින් දැනගත්තට පස්සේ දුල්න ඒ කියන්නේ තමන්ගේ හොඳම මිතුර ආදරේ කරන්නේ තමන් ආදරේ කරන කෙනාටමයි කියලා. එතනදී දිනෙත්මින් ගොඩාක් අසරණ වෙනවා. එතකොට දිනෙත්මින් ගන්න තීරණ මොන වගේ දේවල් වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න කලින් මෙන්න මේ වගේ ඉල්ලීමක් කරන්නට කැමැත්තක් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්න අමතක කරන්න එපා. හංසනාගේ සතුට. දිනෙත්මින් හංසනාට අවංකවම ආදරය කරන නිසා ඇයව මේ ප්‍රශ්නයට මැදි කරලා ඇයට මානසික පීඩනයක් දෙන්න ඔහු අකමැති වෙයි. ඇය මේ දෙන්නගෙන් කවුරු තෝරගත්තත් ඒක අයෙකුට රිදෙන බව ඔහු දන්නවා. අනිත් එක දිනෙත්මින් දන්නවා දැන්ටත් හංසනා තමන්ව තෝරගෙන ඉවරයි කියලා. එතකොට දුල්නගේ හිත රිද්දන්න නැතුව මේ දේවල් කියන්නේ කොහොමද කියලා ලොකු පසුබෑමකට දිනෙත්මින් ලක් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. දිනෙත්මින් බොහෝ විට තමන්ගේ සතුටට වඩා ඇත්තටම දුල්නගේ සතුට ගැන හිතන කෙනෙක් වුණාම දුල්න වෙනුවෙන් තමන්ගේ ආදරය කැප කරන්න උනත් පෙළඹෙන්න ඉඩ කඩක් තිබෙනවා. නමුත් හංසනා කැමැත්ත දිනමින් නම්. ඒ වගේම දිනෙත්මින් නම් හංසනා කැමැත්ත. ඔහු කරන කැපකිරීම හංසනාටත් කරන ලොකු අසාධාරණයක්. මෙවැනි තත්වයක දිනෙත්මින් බොහෝ විට උත්සාහ කරන්නේ දුල්නට රිදවන්න නැතුව මේ ප්‍රශ්නය විසඳන්නයි. ඒත් ආදරය කියන්නේ බෙදා ගන්න බැරි දෙයක් නිසා අවසානයේදී කාට හෝ රිදවීමකට සිදුවීමකට ලක්විය හැකියි. ඉතින් ඔයා හිතන විදියට දිනෙත්මිනුයි දුල්නයි මේ ප්‍රශ්නේ කොයි විදියට නම් විසඳගනීද? ඉතින් කොහොම වුණත් දුල්න හැමදාමත් ආදරය කළේ හංසනාට විතරයි. හැබැයි දිනෙත්මින්ගේ එකම ආදරේ මේ හංසනා කියලා දැනගත්තට පස්සේ, හොස්පිටල් ගර්ල් කියලා දැනගත්තට පස්සේ ඉතින් මේ තමන් කොච්චර ආදරේ වුණත් මේ හැම තැනකින්ම අයින් වෙන්න කටයුතු කරනවා. මොකද දුල්නට තමන්ගේ යාළුවටවත් හංසනාටවත් රිදවන්න බෑ. හංසනා ආදරය කරන්නේ කෙලින්ම දිනෙත්මින්ට නිසා. එතකොට තමන් තමයි මෙතනින් අයින් වෙන්න ඕනි කියන එක ගැන දුල්න තේරුම් ගනී කියන විශ්වාසය අපිට මේ වෙලාවේ තදින්ම තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් දිනෙත්මින්ටයි හංසනාටයි දුල්නටයි මේ වෙලාවේ ගොඩාක් විඳවන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වුණාට දිනෙත්මින් මේ වෙලාවේ දුල්න වෙනුවෙන් කුමක් හෝ කළ යුතුමයි කියලයි අපිට නම් මේ මොහොත වන විට හිතෙන්නේ.